ඈ? හමුදාවේ? ඔව්. දැන් හමුදාවෙන් ඉඳන් ඔය ආවේද? කකුල කැඩුනා. මොකද්ද? කකුල කැඩුනා. තාත්තගේ මොනා වෙලාද? කකුලෙන් බෝම්බයක් දැව්වනේ. පෑගිලා සෙප්පේ. එතකොට තුවාල වෙලා. කවුද ගහලා තියෙන්නේ බෝම්බේ? කොටි මාමලා. කොටි මාමලා ඔව්. ගහලා කකුල කැඩිලා. ඔව්. දුකද ඔයාට? තාත්තා දැන් කකුල තියෙන්නේ ඔය? බලු කකුල තියෙන දාලා. පුරු කකුලක් දාලා තියෙන්නේ. එතකොට තාත්තට මෙහෙම යන්න කිව්වා. තාත්තා මෙහෙම තාත්තා ඇවිදිද්දි තාත්තා ඇවිදිද්දි තාත්තගේ දාපු කකුල හින්දා ඇවිදින්න අමාරුයි. ඔව් මං අල්ලගෙන ගියා. අනේ ඔයා කොච්චර හොඳ පුතෙක්ද නේද? දැන් මොකද කරන්නේ ඔයා මං අකුල යනවා මං තාත්තට උදව් කරනවා. අන්න හරිම ෂෝක්. එහෙම බබාලා තමයි අපිට ඕනේ. තාත්තලට කොච්චර ආදරේද? ගොඩක් ආදරේ. අපි තාත්තත් එක්ක පොඩ්ඩක් කතා කරමුකෝ මයික් එක දෙන්නකෝ. මම යාපනයේදී මේ බිම් බෝම්බ එකට අහුවලා මගේ කකුල මේ කපලා තියෙන්නේ. අයින් කරලා තියෙන්නේ. අයින් කරලා තියෙන්නේ. ඔව් එතකොට මේ අර දැන් අර ඇවිදින ක්‍රමය කිව්වේ මේ මගේ මල්ලි දෙන්න ඇවිදින විදිය දෙකක්. මගේ ලොකු මල්ලි කකුල නැහැ. මේ ලොකු මල්ලි කකුල තියෙන්නේ. මගේ කකුලෙන් නැහැ. ඒ මොකද බාප්පගේ කකුල නෙවුනේ? ඒත් අනේ සමාන. මහත්තයාගේ ලොකු මල්ලිගේ කකුල උඩින් කපලා තියෙන්නේ. එයත් හමුදාවේ යුද්ධ ඉවර වෙන දවස් 18ක් වගේ තියෙද්දි තමයි එයාගේ කකුල නැතුනේ. එයා මෙයාට වැඩිය ගොඩක් කැෂුවල්ටි. මහත්තයාගේ කකුලත් නැතුනේ මේ ඔය බිම් බෝම්බ එකට කියලා අහුවෙලා මේ ඉතින් මේ අර දරුව පෙන්නන්නේ ඇවිදින එක. බාප්පට ගොඩක් අමාරුයි ඇවිදින්න. තාත්තට ඇවිදින එක තමයි පෙන්වුවේ කකුල ගලවලා ගියේ ඇවිදිනවනේ. ඒක තමයි අර පෙන්වුවේ කකුල දාලානේ තියෙන්නේ. ඔව් කකුල ගලවලත් ඇවිදිනවා. මේ ගලවල මෙතන ජොයින්ට් එකෙන් නැත්තේ වලරු කර ළඟ. හිටපු ගලවලවද යා? මේ කකුල ගලවලා ඉන්නේ කකුල දාගෙන ඉන්න බෑ ගේ මේ කියන්නේ නිතරම දාගෙන ඉන්න බෑ තුවාල හැදෙනවා. ඒක නිසා මේ කකුල ගලවලා ඇවිදින හැටි තමයි අර දරුවා පෙන්නන්නේ. අනේ බාප්පගේ කකුල නැහැ. බාප්පලා තාත්තලා ඒ කකුල් නැති කරගත්තේ යුද්ධෙට ගිහිල්ලා නේද? නෑ හමුදා. හමුදාවට ගිහිල්ලා අපේ රට බේර ගන්න නේද? මං කොටි මාමලාත් එක්ක තරහයි. ඔයා තරහයි කොටි මාමලත් එක්කනේ. ආ. ඔයාගේ තාත්තා